වෙන පන්තියේ ඉන්නේ නේකොට ළමයින්ට මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඊළඟ මම චුට්ටක් දැන් මේ මම එක තැනකට වෙලා උගන්වන්නේ කියන අමාරු වැඩක්. හරිද? එක තැනකට වෙලා උගන්වන්න නම් මම අච්චර රිපෝට් එකක් ගහගෙන මේ මට ඉඳලා උගන්වන්න මේක පැහැදිලි කරගන්න නිසා තමයි පිටු රිපෝට් එකක් ගහන්නේ. මම දැක්කම සමහර රිපෝට් මේ සසි රිපෝට් එකක් ඉන්නට දෙන්නවා. මම දැන් කොහොමද වැඩ කරන්නේ කියලා මට බැහැ. ඒ නිසා මට එක තැනකට වෙලා වැඩ කරන සසියකට ටිකක් පුරුදු වෙන්න වෙනවා. අමාරු වෙන්නේ. හරිද? ඒ නිසා ඔයගේ උපකරණ කරගෙන යන අඩපාඩු හදාගන්න පස්සේ මම ඔයගොල්ලන්ට යාළුවන්ට අවස්ථාවක් දෙන්නම්. මේකට වෙන ගෲප් එකක් හදලා දෙන්නවා මේ පෙරේකට. ඒගොල්ලෝ මේ පෙරේකට කියනවා මම ඒගොල්ලන්ට මේ පෙරේකට රිපෝට් එක දාලා එහෙම ඔයගොල්ලන්ට වැඩ හදලා දෙන්න. සසි දෙකක් විතර යනවා. ටෙක්නිකල් සුසුටිකයි. මගේ මේක දැනට වෙලා මේ ප්‍රශ්න විසඳ ගන්න චුට්ටක් දෙන්න. හරිනේ? රයිට්. ගාගත පේපර් එක ලියාගත්ත නම දාගත්ත ආදීනේ මොනවාරි වටිනා වාක්‍යයක් කියන පොඩි ලියුම. එතන දෙන්නේ. දැන් මේ මොළවේ කරවලට විශේෂ සමාගමකින් කරවලට නෙමෙයි. මට මේ පෙරේස් ගහන්න සැසැන් ගන්න කියලා. හරි. අකෙන් හරි නේද? හරි. එහෙනම් සුසුමෝදී දිනේ දාලා. රයිට්. පළවෙනි ප්‍රශ්න 6 ටග්ගල රෙගිනියා. පළවෙනි ප්‍රශ්න 6 කරන්න අහගන්න. හදාගන්න උත්තර දෙන්න පොළයක් මෙන්න මේක. හරි නේද? මේක බෙදාගන්න විදිහට බෙදාගන්න ප්‍රශ්න පැහැදිලි කිව්වොත් මම ප්‍රශ්න අංක කිව්වම අංක දාගත්ත කරුණු ටික මෙතන ලියුවා. මේකේ විතරයි. ඊළඟ ප්‍රශ්න පැහැදිලි කියනවා මේකේ ලියුවා මේක කරා. තේරුණා? ඊට පස්සේ පැහැදිලි කිව්වොත් මේ පේපර් එක මොනවද නේද? සමාන දෙකක් කියනවා. හරි නේද? කම්පියුටර් පේපර් කතා කරද්දී රචනා ශික්ෂක කතා කරද්දී සමාජයට මේකේ ඊට දෙන්නේ නේද වෙනම අංක. පෑන් එකක් තියාගන්න පාඩම දෙකක්. හරි. ටක් විනාඩි 5යි. කට්ටිය විනාඩි 5යි. විනාඩි 5යි. ප්‍රශ්න 10 විනාඩි 5යි. ප්‍රශ්න 10 විනාඩි 10යි. ප්‍රශ්න 10 විනාඩි 10යි. දුව hari lihat apa sir අපි කෑමනා වතුර පිළිබඳ ඒක වෙන ආමාශයයි මුත්‍රාශයයි මොහොම උදේ ආමාශයයි ප්‍රාශයයි දෙකක් ඒ දෙක එතකොට අපි
කෑමකම හරියට වෙනම පීඩියකට ගන්න මේ ප්‍රාසයට මේ කාකාශය කියන්නේ නැහැ. ආහාර ජීවිතයේදී ජලය මහාමය මොනවා ඉතින් මුද්‍රාශේෂයේ ඉන්නේ වතුර නෙවෙයි. වැඩි අංගහකට ගමනකොට අපි ගන්න ආහාර ජීවිතයේ කියන වමනා නාමකකට වයිස්කාරාර විදිහට මොනවද මුද්‍රාශේෂය කියන්නේ. ඒතකොට සිසිසේ අපිට වැඩක් නැහැ. අඩු ගන්න එකකට වැඩක් නැහැ. හරි. එතකොට ඔය වෙන මේ ඕනම දෙයක් කටින් පිටින් ආමාශයට කියෝ ජීවිතේනෝ වෙන කිසිම ජීවිතයක් වෙන්නේ නැහැ. හරිද? එතකොට මුත්‍රාශේෂයෙන් වෙනම කතාවක්. ආමාශයෙන් වෙනම කතාවක්. උත්තරේ හරි සම්මතයි ආයෙ ටිකක් කියනවා. Ayer mah istilah revision paper ini dua yang ini naik kan? Hari. Hari. Saya dah tahu ada pada mana. Thanks asal Newly company assassin pagari kita. Newly amala pilih assassin pagari kita. Mami assassin kalau tu kita jalan newly amala. Itu pasti yang dia. Baik, untuk dalam ni jangan ada ukur ini boleh. Ikman mana? Kota kata. उत्तर तक नहीं पड़ा है कोटा का बोले यार निगाह तमाम ini boleh taman ini dia ada titik mana? Bila ada apa lagi apa? Hari. Memang titik nama apa? Pada ini proses kita ada. Dia yang tahu ini. Ikat. Jaya orang ki. Takkan takkan. Pada ini jaya orang ki. कोई हिम्मत या नाम की देखिए प्रवीण तोरतुरु गाबड़ा करता है प्रवीण तोरतुरु गाबड़ा करता है को अकाउंटिंग लिमिट असेसमेंट है
ප්‍රවේගික තොරතුරු කබල කරයි. දැන් මේකේ නියුක්ලියෝටයිඩ් न्यूक्लियोटाइड यानी මේකේ न्यूक्लियोटाइड ඊළඟට न्यूक्लियोटाइड का व्यू है मैंने මේක ගැන කතා කරා වෙන කතා නේ මේකේ न्यूक्लियोटाइड තියෙනවා ફોસ્ફેટ කාර්යයක් තියෙනවා નાઇટ્રોජනීය බස්ම කාර්යයක් තියෙනවා පෙන්ටෝසිස් කාර්යයක් තියෙනවා බස්ම හතරක් තියෙනවා එඩිනි ගුවෙනින් තයමින් සයිසිසි දැන් මේ කාර්බන් විදිහට ලියාගන්න ආයෙත් අපේරවද නෑ අද දැන් වදක නෑ අපි මේ මතක් කරගෙන හරි හරි ඊළඟට न्यूक्लियोटाइड දෙක මොනවද එකක් DNA අනිත් එක RNA ජෛවාණුකී ප්‍රවේගික තොරතුරු කවඩා කරයි न्यूक्लियोटाइड මෙන්න යාගේ view එක මේ DNA මොනවද ફોස්ෆේට් කාර්යය දෙනවා පෙන්ටෝසිස් කාර්යය දෙනවා नाइट्रोजन बस කාර්යය දෙනවා नाइट्रोजन බස් තියෙනවා හතරක් एडिडी गुएनिन थायमिन साइसिस परिणति कैसे इधर न्यूक्लियोटाइड आधार न्यूक्लियोटाइड देखा මොනවද न्यूक्लियोटाइड आधार DNA सह RNA 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 හරි නේද ඊළඟට මෙයාගේ හතරක මූලද්‍රව්‍ය තමයි කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් නයිට්‍රජන් සහ ફોස්ෆරස් හරි නේද කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් නයිට්‍රජන් සහ ફોස්ફરස් කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් නයිට්‍රජන් සහ ફોස්ફરස් දැන් මොකද न्यूक्लियोटाइड කතා කරගෙන තියෙනවද නෑ මෙතන ඕන මෙයාගේ ඩෙටර්මින් එකේ තමයි ඩිऑक्सीराइबोस न्यूक्लिक एसिड මෙයාගේ ඩෙටර්මින් එකේ කවුද राइबोस न्यूक्लिक एसिड හරි නේද අන්නද පළවෙනි බෙදාගත්ත කොටුවේ මේක ලියා ගන්න ජයලම එක කරන්නේ නැද්ද නේද තේරුණානේ හරි එනම් මොන කතාවකදී අපි අනිත් ප්‍රශ්නෙට न्यूक्लिक अवयव पिළිබඳව අසස්ස පදවිය තෝරන්න අසස්ස කියන්නේ යටි ගන්නවා ගන්න අසස්ස පදවිය තෝරන්න එක දැන් මේකේ न्यूक्लियोटाइड නම් වෙන්නේ ඒක හරියි දෙක සසභාවික අභවයේදී ඔව් මෙයා මේ පෙන්ටෝසිස් sorry न्यूक्लियोटाइड වල ගොඩක් කියලා නිසා මේකද සසභාවික අභවය හරි මේ වගේ ගොඩක් කියලා ඇති අපි මේකේ පවව වෙනවා ඊළඟට ප්‍රවේගික තොරතුරු කවඩා කරගන්න හරි කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් නයිට්‍රජන් මොනවාද පමණ ගන්න වෙන්නේ නැහැ ફોස්ෆේට් කාර්යයේ කවුරුනොත් ફોස්ෆේට් එනවා ඒක හතර පැහැදිලිද තේරුණාද නැද්ද හරිනේ right දෙවෙනි ප්‍රශ්නේ
ඔය වෙන අපිට කතා කොහොමද කරන්නේ? හරිනේ පැහැදිලිද වෙන්නේ? පිළිමයි හරිනේ රයිට් ඒක මානව දේහයේ ක්‍රියාකාරීත්වය සඳහා ශක්තිය ලබා දෙන ප්‍රධාන සංස්කරණ ලෙස ක්‍රියාත්මක වීමේ පැහැදිලිවම කරනවා. නැත්නම් දෙවෙනි ප්‍රශ්නාංකයේ මේක දෙවෙනි එක යායවන ආකාරය එකක කාර්බෝහයිඩ්‍රේට් අනිත් එක ලිපිඩ් අනිත් එක ප්‍රෝටීන් අනිත් එක න්यूक्लिक අම්ල कार्बोहाइड्रेट और कार्बन हाइड्रोजन ऑक्सीजन ඊළඟට ලිපිඩ් වල කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් ප්‍රෝටීන් වල කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් නයිට්‍රජන් න්यूक्लिक අම්ල වල කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් නයිට්‍රජන් සහ ફોස්ෆරස් හරිනේ රයිට් कार्बोहाइड्रेट ආකාර තුනයි මොනෝසැකරයිඩ් डाइसैकराइड पॉलीसैकराइड हरिद लिपिड वල තැතමේකයේ කාබෝහයිඩ්‍රේට් වල තැතමේකයේ මොනෝසැකරයිड लिपिड වල තැතමේකයේ දීර්ඝවල ग्लिसरॉल प्रोटीन වල තැතමේකයේ अमाइनो अम्ल ඊළඟට න්यूक्लिक අම්ල වල දැනුම මේකදී න්यूक्लियोटाइड කතා එපා න්यूक्लियोटाइड හරිනේ රයිට් මෙයාම හඳුනා ගන්න පාවිච්චි කරන ප්‍රතිකාරක දෙකක් එකක් බෙනඩින් අනිත් එක අයඩින් लिपिड हඳුනා ගන්න පාවිච්චි කරේ සෝඩාන් 3 प्रोटीन हඳුනා ගන්න පාවිච්චි කරේ බයියු රේ බයියු ප්‍රතිකාරකයේ තුල රසායනික ද්‍රව්‍ය දෙකක් තියෙනවා එකක් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අනිත් එක කොපර් සල්ෆේට් හරිද ටක් ගන්න නේද ඔය ලියපුවා මතක් වෙනවා. දැන් ආයි න්यूक्लिक අම්ල ගැන කියන්න ඕනද ඔයගොල්ලන්ට? නෑ. හරිද? හරි. මානව දේහ ක්‍රියාකාරීත්වය සඳහා ශක්තිය ලබා දෙන ප්‍රධාන සංඝටක ආගම. මෙන්න මෙයා ඇරෙන්න අනිත් ඔක්කොමලා ශක්තිය දෙනවා. හැබැයි වැඩි ශක්තියක් නිදහස් කරනවා කවුද? කවුද? ලිපිඩ හා ප්‍රෝටීන්. ප්‍රෝටීන් හා ලිපිඩ. හරිද? වැඩි ශක්තියක් දෙන්නේ ඒගොල්ලෝ. එන උත්තරේ හරිනේ. ඔය ඔක්කොම 2020 ආපු ප්‍රශ්න දෙකක්. 2020 ඕ ලෙවල් 3. මේක හරිනේ. රයිට් 3. මලබද්ධය වළක්වා ගැනීමට උපකාරී වන්නේ ශාක සෛල වල කුමන පොලිසැකරයිඩ්ද? කුමන පොලිසැකරයිඩ්ද? හරි රයිට්. මම මේක මෙතුවා. කාබෝහයිඩ්‍රේට් ආකාර 3යි. कार्बोहाइड्रेट आकार 3යි मोनोसैकराइड
මොනෝ ඩයිසැකරයිඩ් බලන්න මේ මොනෝසැකරයිඩ් ඩයි සැකරයිඩ් මොනෝසැකරයිඩ් අගන මොනෝසැකරයිඩ් ආකාර තුනයි glucose fructose fructose galactose डाइसैकराइड आकार තුනයි maltose පිළිවෙලම maltose sucrose lactose polysaccharide ආකාර තුනයි පිෂ්ඨය cellulose glycogen මේ කතා කරන්නේ පළවෙනි පාඩම මේවා ඔයාලට මතක නැහැ හරිද ඕවා මතක නැහැ ඕවා කීයට ඔය පාඩම් කරනවා වෙලේ කොට දාන්න බෑ ලියන්නෝ දිනන්නෝ කියලා ලියන්න මතක් කරනවා පේපර් ටික ලස්සනට එකතු කරගන්න ඕ ලෙවල් වලට පේපර් 70ක් කරලා දෙන්න ආයි මම දෙන්නේ කම්ප්ලීට් පේපර් එක දවසක ලියන්නේ එක කෑල්ලයි තව දවසක අරක කෑල්ලයි මේක කෑල්ලයි නේ මට ඔය බොරු කරන්න බෑ හරි මක්කේ ඉඳන් ලියන්නේ ඉක්මනට අයියෝ තාම මේ තුන්වෙනි ප්‍රශ්නේ මගේ පේපර් එක පැය 4ක් මම දන්නේ පැය 4-5 තියෙන ගුරුවරු කොහොමද පැය දෙකකට අඩු කාලෙකින් පේපර් එකක් කරන්න කියලා මම දන්නේ මට නම් බෑ ආයි බොරු කියන්න ඕනේ හරිද රයිට් දැන් බලන්න සුළුතර බලන්න මෙන්න මේ දෙන්නා කවුද galactose සහ lactose කියන කාර්ය විතරද කිරි ආහාර වල විතරයි එළු කිරි හරිද ඌරු කිරි හරක් කිරි ඔය කියන කිරි වල තියෙන මෙන්න මේ ආහාර හරි මේ දෙන්න විතරයි අපෙන් කවුරු හරි අහුවොත් කිරි ආහාර වල විතරක් අඩංගු මොනෝසැකරයිඩ් කියලා කවුද galactose අපෙන් හරි කවුරු හරි අහුවොත් කිරි ආහාර වල අඩංගු डाइसैकराइड कवर किया हुआ है लैक्टोज තේරුණාද සතුන් තුල සංචිත පොලිසැකරයිඩ් තමයි කවුද සංචිත පොලිසැකරයිඩ් තමයි ග්ලයිකෝජන් හරිනේ right ශාකවල ෆ්ලෝයින් වලගේ හරහා යන්නේ අර ඉස්සෙල්ලා කතා කරාමේ කවුද සුක්‍රෝස් හරිද එතකොට අපි ගන්න ආහාර වල තියෙන සෙලියුලෝස් හැබැයි අපි ආහාර ගන්න පද්ධතියේ සෙලියුලෝස් ජීර්ණය වෙන්නේ නැහැ මේක කීනි सेलुलोज के लिए पुता देखा दिया ना एलिबिटी देखा दिया एलिबिटी वाली इतने नॉने देखे नहीं सेलुलोज अरे पहली दिन है हाँ अभी हम प्रश्न मालकाते वाला को आगे नहीं उपकारी वाले शाकोला डाल कुमन पुलिस कराई है काउंटर सेलुलोज आगे ना बदला लिया गया है ये बताओ कि बोलने डाल में मत डूब नहीं हो
ලියාගන්න. සතුන් තුල මානවයන් තුල සෙලියුලෝස් ජීර්ණය නොවේ. සෙලියුලෝස් ජීර්ණය නොවේ. සෙලියුලෝස් ජීර්ණය නොවේ. සෙලියුලෝස් ජීර්ණය නොවේ. හැබැයි ජීර්ණය වෙන්නේ දැන් මේක වෙන්නේ මෙහෙම. මල ද්‍රව්‍ය ටික ආහාර ජීවන පද්ධතිය පල්ලෙහාට යද්දී මෙයා යන්නේ ප්‍රවාහ කුංචන චලන මාර්ගය. ඒතකොට මේක විවිධ ඉන්ද්‍රියයන් තුළදී මේකේ තියෙන ද්‍රව්‍ය අවශෝෂණය කරනවා. කොහොම ගිහිල්ලා මෙයා මහාන්තයට එකතු වුණාම මහාන්තයේදී මේ ආහාරයේ තියෙන ජලය තවදුරටත් ගන්නවා. ජලය අඩු වෙන මෙයා මෙහෙම නිරිකෙද්දී ප්‍රවාහ කුංචනයේ වෙද්දී මේක මොන වෙනවද? ඝන තත්ත්වයටපත් වෙලා ඉකිලෙනවා. මේ ඇකිලිලාම මේක ඕනකට වඩා වියලි තත්ත්වයටපත් වුණාම බැහැර කරද්දී ඇති වෙන මොකද්ද? අපහසුතාවය. දැන් උදාහරණයක් විදිහට එක තැනකින් මේක බලයකට මෙහෙම ඇකිලිලා තව තැනකින් මේක දිගට යන ප්‍රශ්නයක් නේ. කෙඳි සහිත ආහාර ගත්තම සෙලියුලෝස් ආහාරය අන්තර්ගත වුණොත් ඔන්න ඔය කියන මොකක් ලැබෙනවද? ස්පොන්ජිමේ ස්වභාවයක් ලැබෙනවා. මොන ස්වභාවයක්ද ලැබෙන්නේ? ස්පොන්ජිමේ ස්වභාවයක් ලැබෙනවා. ඔන්න ඔය ස්පොන්ජිමේ ස්වභාවය නිසා ආහාර බැහැර කරද්දී ආහාර මොන කරද්දීද? බැහැර කරද්දී ඒක මොන වෙනවද? පහසුවක් වෙනවා. එහෙම නැත්නම් මොනකට වඩා ඝන වුණාම මේ ඇතුළත තත්ත්වය නිසා මල ද්‍රව්‍ය මොන වෙනවද? බැහැර කරද්දී ඇති වෙන අපහසුතාවයට අපි කියන මොකද්ද? මල බද්ධය. මොකක්ද කියන පුතා? මල බද්ධය. right. 4 රක්තහීනතාවට හේතු වන්නේ පහත කුමන විටමින් වර්ගයේ උණ වීමෙන්ද? හරි. ප්‍රශ්නාංක 4 දාගත්ත පැහැදිලි කිරීම. ප්‍රශ්නාංක 4 දාගත්තා පිළිතුරු පැහැදිලි කිරීම. බාන සති දෙක තුනක් එක දිගට නොකොඩවා ඉන්න පින් දෙනවා මට ඕන. උත්තර ටික පැහැදිලි වුණා. උදේ මේ බලන්න බෙර ගහදී නටන්න පුළුවන් මොකද අඩි තීතිය. මම පොඩ්ඩක් කලින් කියපුවම ලියන්න බැහැ. සමහර ඒකට යන්න ඕන නම් ඒක බෝරු බං කරවල. මට බෝරු කියන්න බවුද ආයෙත් නටන දෙකක් නෑ රැඩ් ඉඳගන්න. කෙලිම වැටෙන ඩොක් කරලා උඩ. මේ කිට්ටේවන්නේ එපා. බලන්න ඒ වාරේ මොනවා දැක්කම මට තේරෙනවා පුදුම ධර්ම පිළිබඳ පිපාසාව තියෙනවා පුදුම වමනාවක් තියෙන්නේ අර සමහර ළමයි වයින් ඔය විකාර කියවන්න එපා උගන්නන්න හරි right yeah විටමින් යාම ප්‍රශ්න අංකේ දාලා පැහැදිලි කිරීම. විටමින් යාම. ජීවය නිරෝගීව පවත්වා ගැනීමට වැදගත් වන කොටසකි. හොඳට මතක තියාගන්න විටමින් කියන්නේ පෝෂක සංඝටකයක් නෙමෙයි ඈ. හරිද? ඊළඟට විටමින් ආකාර දෙකයි. විටමින් ආකාර දෙකයි. මොනවද ඒ? මොනවද? ජල ද්‍රාව්‍ය විටමින් හා ජල ද්‍රාව්‍ය නොවන විටමින්. යාගන්න ලස්සන. සුදු මාත්‍ය මොකද? අයිකුලේ කවුරුර ගැව්වද? අයියා ගැව්වද? මේ හරි.
අර නේද තේරෙන්නේ. කවුද මේ ජල ද්‍රාව්‍ය විටමින්? විටමින් B හා C. ජල ද්‍රාව්‍යයේ ඉස්සරහින් ලියන්න B හා C. विटामिन बी हा सी में जलद्राव्य नवण ए डी ई के जलद्राव्य विटामिन बी सी जलद्राव्य नवण विटामिन ए डी ई के ए डी ई के अरे मैंने कहा था अरे मैंने नहीं कहा था रोजा dari itu jalani dia ngomong ada jalani dia ngomong ada kapan itu sampai ngomong lebih lipid orang itu dia jalani dia ngomong ada kapan itu sampai ngomong lebih jalan rapi orang bikin ada yang මෙයා ජලයේ දිවෙනවා මේක ජලයේ දිවෙන්නේ ජලයේ දිවෙන ඕනට කවුරුද දිවෙනවා කාබනික සංයෝග වල දිවෙන්නේ දැන් අපි මුණ ගන්න ටීම් වල කොට සිස්ටම් කරන්නේ නේ ඒ දීපවල ආලිඩි වල දිවෙනවා රයිට් කියන්නේ විටමින් අවශ්‍ය ප්‍රමාණයට නොලැබීමේ विटामिन आवश्यक प्रमाणයට නොලැබීම विटामिन आवश्यक प्रमाणයට නොලැබීම विटामिन आवश्यक प्रमाणයට නොලැබීම අවශ්‍ය ප්‍රමාණයට නොලැබීම विटामिन උණතාවය ඇතිවීම विटामिन උණතාවය ඇතිවීම विटामिन पूर्णतावे ඇතිවීම विटामिन पूर्णतावे ඇතිවීම රක්තහීනතාවයේ ජීවනයේ පහත කුමන විටමින් වර්ගයේ කවුරුද විටමින් K රක්තහීනතාවය කවුරු බාහිර විටමින් A විටමින් E විටමින් E විටමින් K කවුද උත්තරය කවුද विटामिन बी कवद बी बी कोई विटामिन बी होगे उन्होंने ऐसे रोगी का तत्व बैरिया मुख को मानवी लिया ने पर की विटामिन बी का लिया प्रोटीन है बैरिया विटामिन बेरियावल इलाके अंदर मुखकोण मानवी अरे विटामिन ए का लिया करता सेलुम अक्षयोग रात्रियातावे अरे सेरिटोला मेलेदी सेलुम अक्षयोग වලට බලපාන කවුද විටමින් E හරි පාසන සමීකරණය සසලක බලන්න මේ ඉස්ස විද්‍ය සුසුසුදාන දෙකක් කරන්නේ කවුද කියන්නේ एक ग्लूकोज कवरुदा अनित्य नाम डाइसेक्साइड में कवमे में डाइसेक्साइड सेल्यूलोज विशेष डाइसेक्साइड में बनाना में मुद्दा में को बनाना හොඳට තියාගන්න මොනෝසෙසරයිද දෙකක් එකතු වුණොත් ඇති
වීමේ කවුද? ඩයිසැකරයිඩ්. ඊට අමතරව මොකක් පිට වෙනවද? ජලාංශ පිට වෙනවා. උදේ බලන්න. දැන් මම දෙපාන්දරේ ඉන්නේ. පාන්දර අතරමාවි. හරි හරි. ඔයාලට උච්චතර ගන්න මම උච්චතර ගන්නවා. මොනොසැකරයිඩ් දෙකක් එකතු වුණාම හැදෙන්නේ මොකද්ද? ඩයිසැකරයිඩ්. කවුද පිට වෙන්නේ? ජලාංශ. ඩයිසැකරයිඩ් එකේ ජලාංශයක් තිබුණොත් නැවත මොනොසැකරයිඩ් දෙකක් ගන්න පුළුවන්ද වෙන්නේ? පුළුවන්ද වෙන්නේ? පුළුවන්. අගග. ග්ලූකෝස්. දාලා ග්ලූකෝස් අපිට ලැබෙන මොකක්ද? මෝල්ටෝස්. අපිට ලැබෙන මොකක්ද? මෝල්ටෝස්. ඊළඟට ග්ලූකෝස්. ඊළඟට ග්ලූකෝස්. අපිට ලැබෙන මොකක්ද? සුක්‍රෝස්. මේ සුක්‍රෝස්. ඊළඟට ග්ලූකෝස්. glucose, galactose. අපේ ලැබෙන මොනවද? lactose. මේ විදිහේ ඩයිසෙක්ෂන් මොනොසැකරයිඩ් දෙක, මේ විදිහේ ඩයිසෙක්ෂන්. මේ විදිහේ මොනොසැකරයිඩ් දෙක, මේ විදිහේ ඩයිසෙක්ෂන්. මේ විදිහේ මොනොසැකරයිඩ් දෙක කවුද? ඩයිසෙක්ෂන්. ආගම glucose කියන්නේ මෝල්ටෝස්, ග්ලූකෝස්, ෆ්‍රුක්ටෝස්, සුක්‍රෝස්, ග්ලූකෝස්, ගැලැක්ටෝස්, ලැක්ටෝස්. හරිනේ? ලියන්න. අගඩේ අට ප්‍රශ්නෝගේ කාලේ. උදාවේ මේ මම මුක්තාශිෂකාරමේ ආර්යයන් පරිදි කතාව පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. මේක දැන් ඔය පොඩි රෙකෝඩින් එකක් කරනවා අනිත් පන්ති වලට ඒක පැහැදිලි කරලා දෙන්න. මම මේ වතුර ටිකක් බොන්න නැති වෙන කොච්චර නැත් ඔයගොල්ලෝ කවුනේ? නැත්නම් මට බැරි ඔෆිස් එකට ගිහලා කෝපි එකක් හදාගෙන ගෙනියන්න බොන්නේ. හරි. මෙයාට හරිනේ. එතන මෙතනදී ගන්න ඕන දේ තමයි මොනොසැකරයිඩ් දෙකක් එකතු වෙලා එන්නේ මොකද්ද? ඩයිසැකරයිඩ්. එතකොට සරලම මොනොසැකරයිඩ් තමයි ග්ලූකෝස්. ග්ලූකෝස් දෙකක් එකතු වුණොත් මෝල්ටෝස්, ග්ලූකෝස් එකකින් ෆ්‍රුක්ටෝස් එකකින් එකතු වුණොත් සුක්‍රෝස්,
ග්ලූකෝස් එකේ ගැලැක්ටෝස් එකේ එකතු ලැක්ටෝස්. හරි. යටි තලවදා ලියන්න. මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු වීමෙන් ඩයිසැකරයිඩයක් සෑදී ජනාණුවක් පිට වේ. මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු වීමෙන් ඩයිසැකරයිඩයක් සෑදී ජලාණුවක් පිට වේ. ජලාණුවක් පිට වේ. ජලාණුවක් පිට වේ. මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු වීමෙන් ඩයිසැකරයිඩයක් සෑදී ජලාණුවක් පිට වේ. හරිනේ? හරි. ඊළඟ එක එතනින්ම ලියන්න. ඩයිසැකරයිඩ් එකට ජලාණුවක් එකතු කිරීමෙන් ඩයිසැකරයිඩ් එකට ජලාණුවක් එකතු කිරීමෙන් ජලාණුවක් එකතු කිරීමෙන් නැවත මොනොසැකරයිඩ් අණු දෙකක් ලබා ගත හැකිය. හරිනේ? රයිට්. කවුද තේරෙන්නේ? ග්ලූකෝස් කවුද තේරෙන්නේ? මෝල්ටෝස්. මෙතන තියෙන ග්ලූකෝස් අණු දෙකයිනේ. ග්ලූකෝස් අණු දෙක එකතු වෙලා එන්නේ කවුද? ඩයිසැකරයිඩ්. කවුද? මෝල්ටෝස්. හරි මේ බලන්න. පුතා හොඳට වගේ උඩ බලන්න. C6යි H12යි O6යි. අපිට දීලා තියෙනවා මෙන්න මෙහෙම. C12යි H22යි O11යි ධන H2O කොහොමද බලන්න මෙතන තියෙනවා දෙකක් මේ තියෙන්නේ ග්ලූකෝස් සහ දෙකක් උදේ හරිද දැන් මෙතනදී අපිට පොඩි කතාවක් කරන්න පුළුවන් අපි කියමු කාබෝහයිඩ්‍රේට් වල තියෙනවා කියලා කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් අපි කිව්වා මෙන්න මේ හයිඩ්‍රජන් දෙකට එක බලන්න දෙකට එක අනුපාතයේ මිශ්‍රණ නිසා කාබෝහයිඩ්‍රේට් වල පොදු සූත්‍රය CH මොකද්ද H2O මේ විදිහේ කාබෝහයිඩ්‍රේට් වල පොදු සූත්‍රය. එතකොට දැන් ඔයාලට තේරෙන්න ඕනේ මෙයා මේ කතාවට එකද නැද්ද? හයිඩ්‍රජන් දෙකකට ඔක්සිජන් එකයි. මෙතන තමයි එක ගන්න. මෙතන තියෙන හයිඩ්‍රජන් දෙක මෙතන තිබුණොත් 24ක් වෙනවා. ඔක්සිජන් එක තිබුණොත් කීයක් වෙනවද? 12ක් වෙනවා. එහෙනම් ආයෙත් මොකක්ද දෙක ගන්නද? පුළු. පැහැදිලිද? තේරුණාද? හරි. තදවලයි කාබෝහයිඩ්‍රේට් වල පොදු සූත්‍රය කාබෝහයිඩ්‍රේට් වල සරල ඉදිරියන කාබෝ වල හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අතර අනුපාතය හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අතර අනුපාතය සෑම විටම දෙකට එකක් වන නිසා සෑම විටම දෙකට එකක් වන නිසා සෑම විටම දෙකට එකක් වන නිසා කාබෝහයිඩ්‍රේට් වල පොදු සූත්‍රය මෙතනදී පොදු සූත්‍රය CH H2O Y is a
CH2O Y less දැකගිය හැකියි. CH2O Y less දැකගිය හැකියි. එහෙනම් පැහැදිලිවම හරියනේ. right. උත්තරේ තාවනේ හරි. 6. න්‍යෂ්ටික අණුවල කාර්යය මොන්නේ පහක කරකවද? න්‍යෂ්ටික අණුවල නියුක්ලියික අණුවල කාර්යය බලනවා. ජීවිතයේ ප්‍රවේණික තොරතුරු ප්‍රකටන කිරීම. හරිද? සයිලේසිස් වල සිසිල් ජීවක්‍රියාවල පාලනය කිරීම. ප්‍රෝටීන සංශ්ලේෂණයට දායක වීම. දේහ උෂ්ණත්වය පවත්වාගෙන යාම. මොකක් කරන්නද? දේහ උෂ්ණත්වය පවත්වාගෙන යන්නේ නැහැ. උත්තරය මොකක්ද? 7. හරිද? ආර්ථික ලක්ෂණ උත්තර 7. පහට උත්තරේ 1. 6 උත්තරේ 4. පැහැදිලි කරා 7. ජීවිත තුළ සිදුවන ජෛව රසායනික ප්‍රතික්‍රියාව උත්පේරණය කරන ලබන්නේ කවවගේද? එනිසයිමයි. කවවගේද? එනිසයිමයි. පැහැදිලි කිරීම දරගන්න ප්‍රශ්න අංක 10. පැහැදිලි කිරීම දරගන්න ප්‍රශ්න අංක 10 පැහැදිලි කිරීම දරගන්න. එනිසයිම යන්න. එනිසයිම යන්න. ජීවිතය තුළ නිපද වෙන ජීවිතය තුළ නිපද වෙන ජෛව රසායනික ප්‍රතික්‍රියා උත්පේරණය කරන ලබන ජීවිතය තුළ නිපද වෙන ජෛව රසායනික ප්‍රතික්‍රියා උත්පේරණය කරන ලබන කාබනික සංයුග වේ. ජෛව රසායනික ප්‍රතික්‍රියා උත්පේරණය කරන ලබන කාබනික සංයුග වේ. ජෛව රසායනික ප්‍රතික්‍රියා උත්පේරණය කරනකොට මොනවද? කාබනික සංයෝග වේ. මොනවද? කාබනික සංයෝග වේ. යටින් තවදාලා ලියන්න. සියලු එන්සයිම ප්‍රෝටීන වේ. සියලු එන්සයිම ප්‍රෝටීන වේ. සියලු එන්සයිම මොනවද? ප්‍රෝටීන වේ. එතකොට ඔය කෙරටින්, ලෙගියුමින්, ඊළඟට ඔස්ටින් ඔය ඔක්කොම මොනවද? විවිධ ප්‍රෝටීන වර්ග. ඊට අමතරව ඔය සර්පීන්ගේ තියෙන්නේ මොනවද? ප්‍රෝටීන. එතකොට මම කියන්නේ එන්සයිම් කියන්නේ ප්‍රෝටීන විශේෂයක්. හරි. අපි ඔය එන්සයිම් වල ක්‍රියාව පැහැදිලි කරා මෙන්න මෙහෙම. උතන මතක තියාගන්න. ඉතින් බලන්න. එන්සයිම් වල ක්‍රියාව අපි පැහැදිලි කරා. කොබලගන්න. මෙන්න මෙහෙම. අපි ගත්තා පිෂ්ඨ ද්‍රාවණය. බලන්න පිෂ්ඨ ද්‍රාවණය. අපි ගත්තා එන්සයිම් ද්‍රාවණය. ඒ සඳහා අපි ගත්තා පෙරෝමණය වන බීජවල නිස්සාරණය. සුදු සමීර බලන්න. ආගම මේ පිෂ්ඨ ද්‍රාවණයට අපි ගත්තේ පාම් පිටි. මෙතන ප්‍රෝමණය වන බීජ වලින් අපි ගත්තේ ඇමයිලේස්. මොන ලේස්ද? ඇමයිලේස්. මේ මේ දෙන්නව අරගෙන මෙයාගෙන් මිලිලීටර් 2යි මෙයාගෙන් මිලිලීටර් 2යි ගත්තා. අපිට මේ ඇමයිලේස් ගන්න
තව ක්‍රම දෙකක් තියෙනවා. මොකද්ද? එකක් කීටේ. අනිත් එක ඕනම ප්‍රමෝණය වෙන බීජවල මොනවද තියෙනවද? ඇමයිලේස් තියෙනවා. එහෙම නැත්නම් විද්‍යාධාරය අපි පාවිච්චි කරනවද? ඇමයිලේස් එන්සයිම් කුඩු විදියට. ඔය ක්‍රම දෙකකින් ඕන එකකට අපි ගන්නවා මේ ද්‍රාවණ දෙකෙන් මිලිලීටර් 2 ගානේ දාලා අපි මේක හදනවා ද්‍රාවණය. උදාහරණයක් අපි හදනවා ද්‍රාවණය. අරගෙන මේකේ ටිකක් ගඩොලක් අරගෙන ටයිප් එකක් අරගෙන සුදු පාට මේකෙන් බිඳුවක් අරගෙන දාලා මේකට දානවා මොනවද? ID. ඔන්න ඔය විදිහට බිඳු දෙකෙන් දෙකට මේ ද්‍රාවණයෙන් බිඳුවකින් දාලා අපි මේකට ID දාපුවම මේ මුල් අවස්ථාවේ මේ ද්‍රාවණයේ වර්ණය ලබා දෙන නිල් සහ දාන. ටික ටික ඈතට යන්න වෙලාවෙ යන්න මොකද වෙන්නේ? ද්‍රාවණයේ නිල් පාට වෙන්නේ නෑ. අපිට ලබා දෙන මොන වර්ණයද? ID පාටම තමයි කියන්නේ දුඹුරු පාට. එහෙනම් මොකක්ද උනේ? මේ මුල් අවස්ථාවේ ද්‍රාවණයේ ඇතුලේ හරිද පිස්ටේ තිබ්බා. පිස්ටේට මේ කියන ඇමයිලේස් ප්‍රතික්‍රියා කරනකොම මේක පිස්ටේ තිබ්බා. හැබැයි ටික ටික යන්නේ ඇමයිලේස් සහ පිස්ටේ ප්‍රතික්‍රියා කරලා මේක තිබ්බ හරිද පිස්ටය මේක තිබ්බ පිස්ටේ හරිද මේ ඇමයිලේස් එන්සයිමේ මගින් කවුරුහරි පත් කරාද? මෝල්ටෝස් බවට පත් කරා. කවුරුහරි පුතේ මෝල්ටෝස්. මෙන්න සිදුවෙන ප්‍රතික්‍රියාව. මෝල්ටෝස් ID වලට පිළිතුරු දෙන්නේ නැහැ. එහෙනම් මේ කියන්නේ අපි එන්සයිම් එක ක්‍රියාකාරීත්වය පිළිබඳව කරපු මොකද්ද? පරීක්ෂණ. තේරුණාද? ක්‍රියාකාරී. හරිනේ? රයිට්. හරි. කොහොම ඉතින් ප්‍රශ්න පැහැදිලි කරන්න බෑ. එහෙම කරන්නේ නෑ. ඔයගොල්ලෝ දන්නවද? ඔයාලා වගේම පුතේ ඔයාලා වගේම ඕගොල්ලන්ට මේ දැනුම වෙනවා වගේ මමත් නිතර මොනවද පොලිසිය. අයි මොකද මේවා අපි පාඩම් කරන්නේ? එන්න මතක් වෙනවද නැද්ද? මතක් වෙනවා. MCQ කවුරුත් ඔක සාකච්ඡා කරන්නේ නැහැ. හරි. උත්තරේ මොකක්ද? එන්සයිම්. රයිට්. 8 අමාලිගේ සම වියලිවන අතර අමාලිගේ සම වියලිවන අතර ඇගේ වලමිට ධනෙස් ආදී ස්ථානවල කටුවැනි බිබිලි මතුවී ඇත. තවද ඇයගේ ඇස්වල පිටෝල පැත. අමාලි පෙරළුමේ පාසලා කුමන විටමීනේද? ඇස් කතාව ආවොත් අනිවාර්යෙන් අමාලිට තියෙන්නේ A. මොනවාද අඩු අමාලිගේ? A. ඔය පොඩි කැපකිරීමක් කරන්න බැරි එක මානව ජීවිතේ ලොකු ප්‍රශ්නයක් වෙනවා. මම දැන් පල්ලෙහාට ඇවිල්ලා බලද්දි මට ඕන ටික ලියලා තිබ්බ නැත්නම් බලන්න. ඊළඟ එක අයිඩෙන්ටිකృత ලුණු භාවිතා කිරීමෙන් කුමන තත්ත්වය වළක්වාගත හැකිද? මොකද මේ අයිඩෙන්ටිකృత ලුණු භාවිතේ මොකද වළක්වා ගන්න පුළුවන් රෝගය? ගලගන්නේ. තාවදාන ලියාගන්න ඔය පේපර් එක ගානේ ඉන්නකොට කමන්නේ. पेपर इलुव कमන්නේ थायरॉक्सिन ග්‍රන්ථි ක්‍රියාකාරීත්වයට අයඩින් खनिज වැදගත් थायरॉक्सिन ග්‍රන්ථි ක්‍රියාකාරීත්වයට නැත්නම් थायरॉक्सिन थायरॉइड ග්‍රන්ථි ක්‍රියාකාරීත්වයට අයඩින් खनिज වැදගත් අයඩින් මදි වුණාම ඇතිවන රෝගී තත්ත්වය තමයි ගලගන්නේ. ගලගන්නේදී මේ බෙල්ලේ තියෙන තයිරොයිඩ් ග්‍රන්ථිය මොන වෙනවද? එළියට ඉදි වෙනවා. සමානලාවට ඇතුළට ඉදි වෙනවා. එළියට ඉදි වුණාම නම් කවන්න නැහැ. අනිත් කෙනෙක් වගේ බෙල්ල වහලා ඉඳලා ඉන්න බැරිය. ඇතුළට ඉදි වුණොත් ඒක ප්‍රශ්නයක්. හරි. ඊළඟ එක රක්ත හීනතාවයෙන් පෙළෙන කෙනෙකුට ලේ වැඩෙන ආහාර ගැනීමට වෛද්‍යවරයා
විශේෂයෙන් අඩංගු විය යුත්තේ කුමන පෝෂක වර්ගද? යකඩ සහ විටමින් A, යකඩ සහ විටමින් B, අයඩින් සහ විටමින් A, අයඩින් සහ විටමින් A. මොනවද? යකඩ සහ විටමින් B. හිමෝග්ලෝබින් වලට වැදගත් වෙනවා කවුද? යකඩ. කවුද වැදගත් වෙන්නේ? යකඩ. විටමින් B වැදගත් වෙනවා මොකද්ද? රුධිර ක්‍රියාකාරීත්වය. හරිනේ? පැහැදිලි. හිමෝග්ලෝබින් කියන්නේ මොකක්ද කියලා දන්නවද? ග්ලෝබින් කියලා කියන්නේ මොකද්ද? ප්‍රෝටීන. හෙමැටින් කියන්නේ යකඩ අඩංගු සංයෝගයක්. ඔය දෙක එකතු වුණාම හැදෙන්නේ මොකද්ද? හිමෝග්ලෝබින්. මම ඔය කලින් පැහැදිලි කරා. රයිට්. පළවෙනි MCQ 10 හරි. ඇති. පානේ MCQ ඔක්කොම ටියුට් එකේ කීයද කියලා දෙනවද? 125ක් දෙනවා. ඔය 125 ඔය විදිහට කතා කරද්දී කොහොමද? කාටද ආඩම් කරන්නේ? දෙවෙනි ප්‍රශ්නේ තුන්වෙනි ප්‍රශ්නයට අගලා ගත්තා. 12 වෙනි පිටුවේ දෙවෙනි ප්‍රශ්නේ තුන්වෙනි ප්‍රශ්නේ. පිටු අංක 12. අගලා ගත්තා. මගේ සම්තරම් දරුවෙකුට අගලා ගත්තා. අගලා ගත්තා. 12 වෙනි පිටුවේ දෙවෙනි ප්‍රශ්නේ තුන්වෙනි ප්‍රශ්නේ. ටාගාරු දෙකෝ අලුත්තාවි. හරි. ටාගා හදන්න ගත්තා. අපි ඒක හදුවද නේ? Asal ada dalam itu, tidak opini ini. Hari, ekua, me, इतना वस्तु को प्रवेगे तापर महाकाले अंतिम तापरे वीडियो दहाई सीटे විසිපහ දක්වා ඒකාකාරව වෙනස් වීම එම කාලය තුලින් වස්තුවේ තරණය කොපමණද? මොකක්ද අපි ගන්නෙ? පුතේ බලන්න. තරණය සමානයි. බලන්න. තරණය සමානයි. ප්‍රවේග වෙනස බෙදීම කාලය ප්‍රවේග වෙනස හොයන්නේ අවසාන ප්‍රවේගය මොකද ගන්න ආරම්භක ප්‍රවේගය අඩු කරනවා. ඔන්න ඒක කියන්නම්කෝ මම. අවසාන ප්‍රවේගය අඩු කිරීම ආරම්භක ප්‍රවේගය බෙදීම කාලය මේ කාලය පුතා අවසාන ප්‍රවේගය කියලා මෙයන් 25යි අඩු කිරීම ආරම්භයේ කීයද 10යි ms විනීක මෙයාට ගියා තප්පර කීයද 5 මේ දෙන්නගෙන් අඩු වුණාම කීයද ඉන්නේ 15 15 මෙතන 5න් කීයද ඉන්නේ 3යි ms වින 2යි ms වින 2යි කතානේ අග්‍රාල ලස්සන
ලස්සනට උත්තරේ ලියන්න ඉඩ දීලා තියෙනවා පිළිවෙලට ප්‍රශ්න අහලා ලස්සනට ඉඩ නාස්ති කරගන්න තු හදන්න. හරි? දැන් ඔය දෙවෙනි පාඩම මතක නැහැ. රඟා හදාගන්න. මම කියන දා මේක රඟා හදන්න. ඊළඟට චලිතය පිළිබඳ ප්‍රවේශකාර ප්‍රස්තාරය ඇඳ එමගින් නැවත අපරපාත්‍ර වස්තුවේ සිදු කළ විස්ථාපනයේ සොයන්න. මේ බලන්න. මෙතන බිඳුව, මෙතන 10, මෙතන 25. මෙයා මෙතන ඉඳලා මෙතනට ගියා. තප්පර කීයද? 5යි. හරිනේ? මෙතන නෙමෙයි විශ්වාසයෙන් නෙමෙයි කතා කරන්නේ නේද? තප්පරෙට මෙතන 10යි. පටන් ගන්නකොට එයා යන කොච්චරද පුතේ? තප්පරෙට පුතේ චිත්තේ වන්න එපා. දැන් ඕක ඇතුලේ තියෙන්නේ ඉන්ටෝල් දෙලා බඩගිනි ඕවනේ තියෙන්නේ. චුට්ටක් ඉවසලා ඉන්නකො. දැන් මම පාන්දර 4:00 ඉඳලා නැගිටලා මට තියෙන අමාරු ඕගොල්ලන්ට තියෙන විදියක් නෑ. නිකන් පොඩ්ඩක් මේ වැඩේ මොකක්ද කියලා තේරුම් ගන්න පොඩි කැපකිරීමක් කරන්නකො. ඕනකට වඩා අවස්ථාවාදී වෙන්න එපා. හරිද? හරියට මොන මේ ගෙවල් වල ඉන්න ඇති විනාඩි 5න් පාඩ කියලා කාලා එහෙම ඉන්න චරිත නෙමෙයිනේ. ඒ නිසා ඒ කැපකිරීම කරන්න මට නෙමෙයිනේ. එහෙම නැත්නම් වැඩක් නෙමෙයි අපෝ මේ අවුරුදු 13 14ක 15ක ළමයින්ට එක පැයකට විතර එක ටිකට එක පිළිවෙලට ඉන්න බෑ කියන මාර ප්‍රශ්නයක්. උච්චරට අමාරුයි. පොඩ දැනෙන්න හරි චුට්ටක් බඩගින්න විදියට වතුර ටිකක් හොයන්න නැති විදියට වතුර බෝතලයක් අරන් එන්න පුරුදු වෙන්න. පොඩි මොනවාරි කන්න පුළුවන් දේක් අරන් එන්න. එහෙමනේ කරන්නේ. හරිනේ? right. දැන් මෙන්න මෙයාගේ තමයි මොකක් හොයන්නේ කියන්නේ. විස්ථාපනය හොයන්න. එහෙනම් මේ කියන්නේ මෙන්න මේ ත්වරණය කියන රේඛාවෙන් ආවරණය වන කොටසේ මොකක්ද හොයන්නේ කියන්නේ? මොකද්ද? වර්ගඵලය. පැහැදිලිද? එහෙනම් ඔන්න ඊළඟ ප්‍රශ්නෙට උත්තරේ. විස්ථාපනය සමානයි. විස්ථාපනය සමානයි. මාධ්‍යක ප්‍රවේගය වැඩි කිරීම කාලය බලගන්නදී මාධ්‍යක ප්‍රවේගය කියන්නේ මෙයාගේ ආරම්භයේ අවසානයේ එකතු කරලා දෙකෙන් බෙදනවා. එහෙනම් 10 ධන 25 ms ඍණ 1 බෙදීම 2 ඒ සඳහා ගත වෙච්ච කාලය තප්පර කීයද? 5යි. හරිනේ? ත්‍රිකෝණාකාර කොටසේ වර්ගඵලය හොයන්න ඕනේ. ඔය පැටලිලා තියෙන්නේ. ඔය හදාගෙන යද්දී වල එනවා. හරිද නැද්ද? මෙයා බලපෑම තප්පර කීයද? තප්පරෙට මෙන්න 10කට වේගය. තප්පර 5ක් ඇතුළේ කීයකට යනවද? කීයකට යනවද? තප්පර 5ක් ඇතුළේ 25කට යනවා. එතකොට මේකෙන් ත්වරණය අපි එවුවා. ඊළඟට අපිට කියනවා යාගේ මොනවද වෙන්නේ කියලාද? විස්ථාපනය. හරිද? right. එතකොට අපිට මෙතන උත්තරේ එනවා මේ දෙන්න එකතු නම් කීයද? 35යි. හරිද? මෙතන 2යි. එහෙනම් අපිට එන්නේ 35යි මීටර වැඩි කිරීම 5 බෙදීම කීයද? 2යි. එහෙනම් මෙතන 1යි. මෙතන කීයද? 2.5යි. 2.5 ඒවා 35 කීයද? කීයද රංගා y. එතන 70ට එකතු වෙනවා තව කීයද? 35 දෙකෙන් භාගයට දෙකෙන් බෙදුවම 17යි.
17.5. 70ට එකතු නම් කියන්නේ 87.5 මීටර්. බලන්න. මෙන්න මේ ඇල රේඛාවෙන් ආවරණය වෙච්ච කොටසේ මොකද හේතුවේ? වර්ගඵලය. මොකද හේතුවේ? වර්ගඵලය. තේරුණාද? හරිනේ. තරුවක් දාලා ලියාගෙන ඉන්න ප්‍රශ්න ගාවේ. ප්‍රවේග කාල ප්‍රස්ථාරයක විස්ථාපනයේ සෙවීමේදී ප්‍රවේග කාල ප්‍රස්ථාරයක විස්ථාපනයේ සෙවීමේදී ත්වරණය මන්දනය ඒකාකාර ප්‍රවේගය යන රේඛාවලින් ආවරණය වන කොටසේ මොකද වෙන්නේ? වර්ගඵලයේ සෙවී යුතුය. ආවරණය වන කොටසේ වර්ගඵලය සෙවිය යුතුය. ලබනසතිය දෙන එකෙන්ම අර පන්තියට කලින් මේක පටන් ගන්න කලින් දෙනවා. විනාඩි 10ක්. හරි. නේද? රයිට් තුන්වෙනි ප්‍රශ්නේ. හදාගන්න. තුන්වෙනි ප්‍රශ්නේ. හදන්න පිළිවෙලට හරියට පැහැදිලිව ලියලා ඇඳලා හදන්න. ඔබ නැත්නම් හදන්න නැතුනේ උඹලා කීයටම සරලරේඛීය මාර්ගයක් දිගේ ගමන් කළ එක්තරා වස්තුවක ප්‍රවේගය කාලය අනුව වෙනස් වූ ආකාරය පහත ප්‍රස්ථාරයේ දැක්වේ. තුන්වෙනි ප්‍රශ්නය. ඉතින් ඕන ළමයින්ට තියරියෙන් නැති ඕන ළමයින්ට පේපර් එකට එන්න පුළුවන් මේ ට්‍රයිල් එකට. දැන් මේ දවස් ටිකේ සම්පූර්ණයෙන් ෆ්‍රී යන්නේ වැඩි. බිංදුව 6 මෙයා ගිහලා තියෙනවා එතකොට 8 තව තප්පර 12ක් ගිහලා තියෙනවා ඒකාකාරව මෙතන 12යි බිංදුවයි තව තප්පර 3කින් ආරම්භක දැනට ඇවිල්ලා තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ මුල් තප්පර 6 තුල වස්තුවේ ත්වරණය. දැන් ඔයාලා ලියද්දී මෙන්න මෙහෙම ලියන්න ඕනේ. මුල් 6යි තප්පර තුල ත්වරණය. නිකන් ලියන්න එපා. එතකොට ඒක වැරදි. සමානයි. ප්‍රවේග වෙනස බෙදීම කාලය
බෙදීම කාලය. ඔය සරලීගේ චරිතය ළමයි ගොඩක් අවුල් කරගෙන ඉන්නේ. ගණන් ටික හදන්න බෑ. තේරෙන්නේ නැහැ. සමීකරණ මතක නැහැ. දැන් ඕගොල්ලන්ට ඊට වඩා ලොකු chance එකක් තියෙනවනේ. හරි. සමානයි. ප්‍රවේග වෙනස. මෙයාගේ ආරම්භයේ බිඳුවයි අවසානයේ කීයද? 8යි. එහෙනම් අවසානය ms ඍණ 1 අඩු කිරීම බිඳුවයි ms ඍණ 1. කාලය කොච්චරද? 6යි. තප්පර 6යි. 8 බෙදීම 6 කීයද? අයනේද? මේ පැත්තේ වෙන 6නේ. sorry 8නේ. අයිද වෙන්නේ? ආයන මාරු ප්‍රශ්න. හරියට. හරියට නම් වෙන්න බෑ 6යි. හරි. 1යි 1යි කීයද එන්නේ? 1යි ms ඍණ 2. පැහැදිලිද? හරිද? පුතා මහන්සියලා ඉගෙන ගත්තා විද්‍යාවට ඒකක් තමයි. ආයි බලන්න ඕගොල්ලන්ගේ රිසල්ට් එක හදන්න නැති කියලා. කවුද ආනේ මෙහෙම ප්‍රශ්න සාකච්ඡා කරන්නේ? නැද්ද? පේපර් 20ක් විතර කරද්දි මට ඉගෙන ගත්තා. හරි. දෙක B මුල් තප්පර ආයතන වස්තුවේ විස්ථාපනය මේ බලන්න. අපිට කියන්නේ මෙන්න මෙයාගේ ආවරණය වෙන කොටසේ මොකක් හොයන්නේ කියලාද? විස්ථාපනය. එහෙම නැත්නම් මෙයා ගමන් කළ මුළු දුර. මෙයාගේ වර්ගඵලය. ඔන්න. right. අපි යනවා දෙවෙනි එකට. මුල් තප්පර 6 තුල වස්තුවේ විස්ථාපනය. සමානයි මොකද උනේ ත්‍රිකෝණයක වර්ගඵලය හොයන කතන්දරේ දන්නවනේ. තව වැඩක් යනවා. මධ්‍යක ප්‍රවේගය වැඩි කිරීම කාලය සමානයි බිඳුව ධන 6 බෙදීම 2 ms ඍණ 1 වැඩි කිරීම කාලය තප්පර කීයද? 6යි. දෙවරක් 1යි දෙවරක් කීයද? 3යි. තුන්වරක් 6 කීයද? 18යි මීටර. හරිද? නැති කරගන්න එපා මේක. ඉන්ටර්කලෙක්ස් නැති කරගත්තා වගේ තමයි. වැඩිලා ඒක. වස්තු ඒකාකාර ප්‍රවේගයෙන් සිදු කළ විස්ථාපනය. උදා මේ බලන්න. මේ ඉන්නේ මෙයාගේ x අක්ෂය. මේ කාලය ඒ කියන්නේ මේ x අක්ෂයේ කාලය ඒකට සමාන්තරව යන රේඛාවේ ආවරණය වන ප්‍රදේශයේ වර්ගඵලය හෙව්වනම් අපිට ලැබෙනවා මෙයාගේ මොකද්ද? විස්ථාපන. එහෙනම් අපි මොන සමීකරණය ලියනවා තුන්වෙනි ප්‍රශ්නෙට? මොකද්ද? ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කළ විස්ථාපනය ආගම අපි ගන්න සමීකරණය ප්‍රවේගය වැඩි කිරීම කාලය පුතේ මෙන්න තියෙනවා ත්‍රිකෝණයක වර්ගඵලය වෙන කොහොමද? භාගයයි ආදානක පාදයේ වැඩි කිරීම ලබ්ධක උස. හරිද? එතකොට ත්‍රිකෝණයේ වර්ගඵලය එනවා. ත්‍රිකෝණාශ්‍රයක වර්ගඵලය වෙන කොහොමද? සමජාප්‍රශ්‍රයක උස වැඩි කිරීම පළල. එතකොට පුතේ ඔයගොල්ලන්ට මේනවා මේ තියෙන්නේ මොකද්ද? ආදානක පාදයේ. මේ තියෙන්නේ මොකද්ද? ලබ්ධක උස. එහෙනම් මේ තියෙන්නේ මෙයාගේ කාලය නේද? මේ තියෙන්නේ මෙයාගේ ප්‍රවේගය නේද? එහෙනම් ප්‍රවේගය කීයද? කියන්නේ ප්‍රවේගය 6යි ms ඍණ 1 වැඩි කිරීම කාලය කීයද?
හයේ කියලා වෙනස කීයද? 6යි. මොනවද? තප්පර. එහෙනම් තප්පරේ සුසු වෙනවා. 6 36යි. මොනවද? මීටර. ඔන්න දෙක. कि बाहर मांगा गया है कि पेपर अरे नहीं අවසාන අපට ප්‍රතිප්‍රති වස්තුවේ මාන්දනේ සොයන්න. අතට අවසාන තප්පර 3 තුලදී මාන්දනේ බලලට प्रवेश नहीं प्रवेश से भी काले समान मेरा ini hari मेरा ini bibiu era අවසානයේ bibiu ආරම්භය අයයි දෙදීම කාලේ තපරුණයි සමානයි තුමරටගේ උමර දෙකයි එමිනිස්න දෙක එදී අපහැරේ ඕඩර් කරනවා ඉස්සරලා කොරෝනා එකේ ඉස්සර මැදින් තිබා පිළිවසු හතරකට ටිකට් එකක් දීලා ෆ්‍රී දරන්නේ අනිත් මේ ගුරු කියන්නේ හાર્ට් ඇටැක් එකේදී පිළිවසු හතරකට ටිකට් එකක් දීලා හවස 6ට පටන් ගන්න ප්‍රේරණ කරනවා අන්තිමට බලන්න මාදකරන්නේ ඉස්සර මයිය කියන්නේ पेपर क्लासेस දැන් ඔය ඉන්නේ ඕගොල්ලන්ට නෙමෙයි ඕගොල්ලන්ට දෙනව නෙමෙයි දැන් ඔය ආගන්න මේ බලන්න දැන් උන්ට ඉන්නේ ඕගොල්ලන්ට නෙමෙයි කරගෙන මොනවාද දෙනව නෙමෙයි ඕගොල්ලන්ට ඕනේ හැබැයි අනිත් කටිය කොහොම කරන්නේ ඕගොල්ලන්ට ගෙනියනවා මේක කියන්නේ ලිසිස් කරගන්න පුළුවන් වැඩක් නෙවෙයි. තේරෙනවද? මේක මහා ලිසිස් අවුලක් නැහැ. කියලා ශීලික කුඩින් පල්ලෙන් නතර කරගෙන යනවා. විභාගයේ ඉක්මනට තමයි වෙන්නේ. තාරු පිටට වෙන්නේ. ඕලෝලේ මම මේ ප්‍රශ්න උත්තරය යන්න දෙනවා. දැන් ඕගොල්ලෝ මේ ඉන්නේ පලාලා පෙරේර වල අපි ගලවලා ගත්ත ප්‍රශ්න වල. එතකොට ඕගොල්ලන්ට මොනවා කියන්නේ Hari ini, right. Ini apa hari ini? Hari ini kata tadi hari. Right. Apa yang karena hati ini දාසේ පිටුවේ හත විනාඩි 5ක් දෙන්න ටක්කඩිය ලබලසතියේ වෙලාවකදී ඉන්නේ ඔයාලා කරගෙන ඉන්න මම දාන්නම් ඒකට අපි සාකච්ඡා කරමු ටක්කඩිය
රැකගන්න. හත්වෙනි ප්‍රශ්නේ. හත්වෙනි ප්‍රශ්නේ. hari naga mata kena balano karena ini මේ වැඩක් දීලා තියෙන්නේ කියෝනේ. බැරි නම් ඔබ පොඩක් හොයනවා. හරි. නිකන් උත්තරේ ඉන්නේ. හතයි mas විතර කටු ඇට කැවිලි ශාක පත්‍ර ශාක කන මුල් ආදිය වෙනම කුඩු කරන්න එක් ද්‍රව්‍ය කොමක තමයි තදින් රත් කරන්න ආගන්න අපි කතා කරා ජෛවාණු මේ ජෛවාණු තුල බලන්න ජෛවාණු තුල තිබ්බ කාබන් हाइड्रोजन ऑक्सीजन नाइट्रोजन කියන මූලද්‍රව්‍ය. අපි එතකොට මෙන්න මේ ක්‍රියාකාරකම් වලින් පැහැදිලි කරලා පෙන්නනවා. ජෛවාණු තුල මොනවද තියෙනවද? කාබන් තියෙනවා. ජෛවාණු තුල ජලය තියෙනවා. ජෛවාණු තුල නයිට්‍රජන් තියෙනවා කියන හරිද? පරීක්ෂණ ටික අපි කරා. එතනදී අපි පාවිච්චි කරා කෝවා. ඊට අමතරව විවිධ ප්‍රෝටීන, ඊළඟට ලිපිඩ, කාබෝහයිඩ්‍රේට් කියන ජෛවාණු වලට අදාළ සාම්පල් අපි ගන්නවා. අරගෙන අපි ඒවා කෝවක දාලා වෙනම මොනවා කරාද? රත් කරනවා. මතකද? හරිද? ජෛවාණු පිළිබඳව කරපු හඳුනා ගැනීමේ පරීක්ෂණ ටික. රයිට්. ඔය තියෙන්නේ ඒ සඳහා භාවිත කරන ඇටෝම මුදේ. ඔය ඉන්නේ ඉස්සර භාවිත කරගෙන මොකද්ද? ඇටෝම. රයිට්. මොකද්ද ඒ? කෝව. ඒ මොකද්ද? කෝව. නෑ මොකක්ද? කෝව. මේ කෝවේ අඩිය වෘත්තාකාරයි මේක අපිට දෙපාවත තියන්න බෑ. බැරි නිසා අපි පාවිච්චි කරන විද්‍යාලයේ කියන මැග්නටික් කෝණේ කියන කොටස. මෙන්න මේ කියනවා මෙන්න මේ කොටස් දෙකක් වුණා. මේ කියන පොඩි කම්බි වගේ එන කොටස මේක ඇතුළත මේ වේවනා ප්‍රමාණයට අපිට මේක මත තෝරලා දෙන්න පුළුවන්. එහෙනම් මේක මොකක්ද? මැග්නටික් කෝණේ. බීජය කියන්නේ මොකක්ද? මැග්නටික් කෝණේ. මැග්නටික් කෝණේ. එතකොට මේක රාගවන්න පාවිච්චි කරන මෙන්න මේ උපකරණයට අපි කියන මොකක්ද? තෙපාව. තෙපාව. හරි නේද? තෙපාව. ඊළඟට දීගෙන මොකක්ද? පංසදාහකය.
විද්‍යාඥයෝ කියනවා 10ක වර්ග තියෙනවා. එකක වංශසදාක හිතේවද ස්පිරිචුලාම් ඔය වංශසදාක විතර මුසනේ වංශසදාක කියන එකද පූර්ණ ගණනය. අපිට පුළුවන් යාට දෙන්න හරිද? දැලේ ප්‍රමාණය පාලනය කරන ලැබෙන සිස්ටම් ප්‍රමාණය මතක. හැබැයි අපිට ඔයා කතා කරන ස්පිරිචුලාම් එකකින් කරන්න බැහැ. හරි රයිට් බලන්න. ACC හරි රයිට්. AR නිවැරදි ප්‍රයෝජනේ සසඳ කරගන්න. අධික තාපයකට ජෛවවල රටකට වීම. 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 B तेपा में कोव होने विस्तारगत කරගැනීම कोव होने विस्तारगत කරගැනීම कोव होने विस्तारगत කරගැනීම නැත්නම් होने රඳවා ගැනීම රඳවා ගැනීම තමයි රඳවා ගැනීම රයිට් රාත්‍රී අතරතුර විදුලි තරංග කොටි යන විට දෙකේ නිරීක්ෂණය ආගත අපිට මේ ජෛවවල මොනවද කරන්නේ අපි මේ ජෛවවල රාත්‍රී මේක උඩ වහන විදුලි තරංග චුට්ට වෙලාවකදී අපිට මේ විදුලි තරංග ඇතුළත දෘෂ්ටි වලදී ද්‍රව විදිති මොනවද ඇතුළත දෘෂ්ටියේ ද්‍රව විදිති දැකීමට හැකි වෙන්නේ. විදුලි තරංගයේ ඇතුළත දෘෂ්ටියේ විදුලි තරංගයේ ඇතුළත දෘෂ්ටියේ විදුලි තරංගයේ ඇතුළත දෘෂ්ටියේ ද්‍රව විදිති විදුලි තරංගයේ ඇතුළත දෘෂ්ටියේ ද්‍රව විදිති තැන්පත් වීම. පරීක්ෂණයේ අවසානයේදී විදුලිතාවය මතට නිර්ජලීය කොබෝල්ට් ක්ලෝරයිඩ් නිර්ජලීය කොපර් සල්ෆේට් එකතු කර විට ලැබෙන නිරීක්ෂණයේ වර්ධනය. නිර්ජලීය කියන්නේ ජලය නැහැ. මොකද මේ ජලය නැහැ. එහෙනම් මෙයාට ජලය ලැබුණොත් එහෙම මෙයාගේ මොකක් වෙන්න ඕනේද? වාර්ගික පරයාසයක් වෙන්න ඕනේ. රයිට්. නිර්ජලීය කොබෝල්ට් ක්ලෝරයිඩ් මොන පාටද? නිල් පාටයි. එයා මොන පාටද? රෝස් පාටයි. එතකොට නිර්ජලීය කොපර් සල්ෆේට් මොන පාටද? සුදු පාටයි. ඒ කොළ පාටද? නිල් පාටයි. රයිට්. එයාගේ වර්ණනා කරන්න. කොපර් සල්ෆේට් නිල් පැහැදිලි. निर्जलीय कोपर सल्फाइड नील पैराबीन निर्जलीय कोपर सल्फाइड नील पैराबीन निर्जलीय कोपर क्लोराइड रोसोसैपीन निर्जलीय कोपर सल्फेट नील पैराबीन निर्जलीय कोपर क्लोराइड रोसोसैपीन jajaman dulu jajaya ada bawa jajaman dulu jajaya ada bawa ina jajaman dulu hydrogen sama oxygen अंतर्गत पैराबीन
hydrogen sa oxygen ගන්නවා පැහැදිලි. අඩ පැහැදිලි. හරි නේද? මේ බලන්න. මේකෙන් අපි අඳුරගන්න ජලය යනවා කියලා. ජලය යන මොන දෙකක් කාබන් සහ sorry ඔක්සිජන් සහ හයිඩ්‍රජන්. එහෙනම් මේ දෙක තියෙනවා නේද? තියෙනවා. ජලය යනවා හයිඩ්‍රජන් සොලියුෂන් තියෙනවා. හරි නේද? පැහැදිලිද? හරි. ඊළඟ එක right. Mas sorry. අවසානයේ කොහොමද ඉතිරෙන්න ඩග්ලස් විශ්වවිද්‍යාලයේ අතේ ලැබෙන නිරීක්ෂණය මොනවද? අංගුවනේ ලිවිට ලැබෙන ලැබීම. අංගුවනේ ලිවිට ලැබෙන ලැබීම. අංගුව කියන්නේ මොනවද? කාබන්. එහෙනම් මෙහෙම ලියන්න අපිට ලැබෙන නිගමනය මොකක්ද? ජායයන් තුළ කාබන් අණු බව. නිගමනය එම නිරීක්ෂණ කරන්නේ නිගමනය. ජායයන් තුළ කාබන් අණු බව. ජායයන් තුළ කාබන් අණු බව. ජායයන් තුළ තියෙන්නේ කාබන් අණු බව. පැහැදිලිද? හරි. ඊළඟට මාස් සිස්ටම් එක කියන්නේ ඒක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දානවා කියනවා. කොපර් සල්ෆේට් දානවා සෝඩියම් දැන් දෙකේ ඉග්නිෂන්. මොකද්ද මේ කරන්නේ? බයෝක්‍රිටිකල් ආකාරය. මොනවද ප්‍රෝටීන් අණු පැත්තෙන් තත්ත්වය කියන්නේ. මාස් සොඩාඩ ජෛව ආකාරයේ ප්‍රෝටීන් වේ. මාස් සොඩාඩ ජෛව ආකාරයේ ප්‍රෝටීන් වේ. මාස්සොඩාඩු ජයයන ආකාරයේ මොනවද ප්‍රෝටීන් වේ. ප්‍රෝටීන හඳුනා ගැනීම සඳහා බයියුරේට් ප්‍රතිකාරකයේ යොදා ගැනීම. බයියුරේට් ප්‍රතිකාරකය යොදා ගන්න. බයියුරේට් ප්‍රතිකාරකයේ රසායනික ද්‍රව්‍ය කීයක් තියෙනවද? දෙකයි. මොනවද ඒ? එකක් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අනිත් එක මොනවද? කොපර් සල්ෆේට්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තමයි අපි වැඩි කරගන්නේ. කොපර් සල්ෆේට් තමයි අපි අඩුවෙන් ගන්නෙ. එතකොට මේක ඇවිල්ලා ලවණය. මෙයා ඇවිල්ලා භස්මය. මෙයා ඇවිල්ලා ලවණය. කවුද? මෙයා භස්ම මෙයා කවුද? ලවණ. ලියාගත්තද? දැන් මේක මේ ලියපු තුන්වෙනි පාඩමට. ඒතර ආයි ප්‍රෝටීන් හඳුනා ගන්න පරීක්ෂණය අද වෙන විදිය නෑ. රසායනික ද්‍රව්‍ය දෙක තමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ කොපර් සල්ෆේට්. මොකද දැකපුවාම තියෙන නිරීක්ෂණය? ද්‍රාවණය මොනවා කියලාද? දම් පැහැවීම. ද්‍රාවණයේ දම් පැහැවීම. එම නිරීක්ෂණයට ලැබිය හැකි නිගමනය. මොකද මස් කැබැල්ලේ ප්‍රෝටීන් අන්තර්ගත බව. ඊට පරීක්ෂණ වලට අනුව ජීවී දේහ සෑදී ඇති ප්‍රධාන මූලද්‍රව්‍ය. මොනවාද ප්‍රධාන මූලද්‍රව්‍ය? කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්. කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්. හරි නේද? ඊළඟ එක 11 සජීව පදාර්ථයේ පවතින ප්‍රධාන ජෛව අණු.
කාබෝහයිඩ්‍රේට්, ලිපිඩ, ප්‍රෝටීන, නියුක්ලියික් අම්ල. දැන් තේරුම් ගන්න කල්පනාවෙන් කරොත් එකම දේවල් ටික තමයි කතා වෙන්නේ. ඒක මතක තියාගන්න ලීසි. කොහොම හරි මේ වැඩේ කරනවා. ඔයාලා පොඩි කැපකිරීමක් කරා නම් ඉච්චරයි. කාබෝහයිඩ්‍රේට්, ලිපිඩ, ප්‍රෝටීන, නියුක්ලියික් අම්ල. ඕවනේ ජෛවාන්. සජීව පදාර්ථයේ පවතින ජෛවාන්. හරි නේද? right. ඕමම ගන්න අටවෙනි එක. අට. අටවෙනි ප්‍රශ්නේ. එක්තරා පරීක්ෂණයක් සඳහා ළමයෙකු බිත්තරයේ සුදුමදයක් සහිත ද්‍රාවණයක් සාදා ගන්නා ලදී. බිත්තර සුදුමදයේ තියෙන ප්‍රෝටීනේ මොනවද? ඇල්බියුමින්. දැකලා තියෙනවද පොඩි කාලේ ඉපදිච්ච ළමයින්ට බත් කවද්දී අම්මලා බිත්තර සුදුමදේ දානවා? නෑ. ඇයි ඒ? මුල් කාලේ එයාගේ ආමාශය තුල ප්‍රෝටීන ජීර්ණය වෙන්නේ නෑ. බිත්තරේ දැම්මොත් බලන්න. එකතු කරන්නේ මොන කොටසද? කාමදී. හරිද? මොනවද එකතු කරන්නේ? කාමදී. සුදුමදේ දාන්නේ. සුදුමදේ තියෙන මොන ප්‍රෝටීනේද? ඇල්බියුමින්. මොනවද තියෙන්නේ? ඇල්බියුමින්. right. බිත්තර වල බහුල වඩාත් පෝෂක පදාර්ථයේ කවදාද? බිත්තර වල වැඩිම තියෙන මොනවද? පෝෂක පදාර්ථය. මොනවද? බිත්තර වල තියෙන්නේ ප්‍රෝටීන. බිත්තර වල තියෙන ප්‍රෝටීන. බිත්තර වල තියෙන ප්‍රෝටීන. එම පෝෂකය හඳුනා ගැනීමට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය දෙකක්. අන්න රසායනික ද්‍රව්‍ය දෙකක් කියලා හරිය ඔයගලන්ට බයුරේට් ප්‍රතිකාරකය ලියන්න බෑ. එහෙනම් ලියන්න ඕනේ මොකද්ද? මොකද්ද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩුයි කොපර් සල්ෆේටයි. දැන් එකම දේ අහන විදිය වෙනස් නේ. ඒක තේරුම් ගන්නකො. හරිද? මොකද පුතේ? දැක්කම දුකේ නේ. අයිබුද අම්ම බැන්නද? අර එහෙම ඉලෙක කියනවා නේ. නැද්ද? දැන් අපි පුරුදු වෙන්න ඕන කියලා ළමයින්ට නෙමෙයි පාඩම අම්මලා තාත්තලාට උගන්වන්න. ඒකට මේ වැඩේ මාර සාර්ථකයි. එහෙමනේ ඔය කට්ටිය කරන්නේ ගුරුවරු ළඟ දෙමව්පිය රැස්සියෙන් දානවා දාලා අම්මලාට කියනවා මෙහෙමයි කියලා නේද? අපි දැන් මොකද එන්නේ නැහැ. හරි. එකක් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අනිත් එක මොනවද? කොපර් සල්ෆේට්. අයිනේ right. තුන එයින් එක් ද්‍රාවණයක් වැඩිපුර අනෙක් ද්‍රාවණයේ බිඳු කීපයක සුදු බිත්තර සුදුමදේ සහිත ද්‍රාවණයට එකතු කළ විට දැකිය හැකි නිරීක්ෂණය කුමක්ද? ද්‍රාවණය මොනවා වීමද? දම් පැහැවීම. ද්‍රාවණයේ දම් පැහැවීම. එහෙනම් මතක තියාගන්න. ප්‍රෝටීන අඳුර ගන්න පාවිච්චි කරන්නේ බයුරේට් ප්‍රතිකාරකය. බයුරේට් ප්‍රතිකාරකය තුළ තියෙන රසායනික ද්‍රව්‍ය දෙකක්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ කොපර් සල්ෆේට්. වැඩිපුර දාන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, අඩුවෙන් දාන්නේ කොපර් සල්ෆේට්. ලැබෙන නිරීක්ෂණය ද්‍රාවණය මොන පාට වෙනවද? නිල් පාට වෙනවා. මොන පාටද වෙන්නේ? නිල් පාට. හරි. ඊළඟ එක සමහරවිට 6 පැන්නම් පුත පිස්සු වගේ. කල්වර වැටෙද්දි අනිකර ඩැක. කොට ඊටම දැන් මේ ටික උගන්වන්න කියලා පොඩ බලන්නකෝ. මට උන් ටික ලියලා තිබ්බේ නැත්තම්. හරි. පොදුවේ මෙම පරීක්ෂාව කෙසේ හැඳින්වේද? මොකද කියන්නේ? බයුරේට් ප්‍රතිකාරකය. ප්‍රෝටීන බහුල ආහාර වර්ග දෙකක්. මොනවද? මස් කියලා ලියන්න එපා. ආහාර වර්ග දෙකක්. මස් කියලා ලියුවා මස් ಜಾති ගොඩක් තියෙනවා. මොනවද? සෝයා. පරිප්පු. අපි ඔය මස් කන්නේ නැහැ අපි නිර්මාංශ.
පරිප්පු තමනල් සෝයා. බිත්තර සුදු මදේ. ඒ වගේ වලියන්. බිත්තර සුදු මදේ සහ රතු රුධිරාණු වල අඩංගු ප්‍රෝටීන. බිත්තර සුදු මදේ ඇල්බියුමින්. රතු රුධිරාණු වල හිමෝග්ලොබින්. හිමෝග්ලොබින් කියන්නේ ප්‍රෝටීනය. දැන් මේ 10 වසරේ පළවෙනි පාඩම. තේරෙනවනේ එතකොට පේපර් එකක් කරන එකේ වටිනාකම. හරිද? පිළිතර සුසුමගේ ඇලුමිනි. රතු රුධිරාණු හිමෝග්ලොබින්. B1 පාන් තල තෙල් වල අඩංගු පාන් ක්‍රම තල තෙල් වල අඩංගු ආහාර වර්ග හඳුනා ගැනීමට යොදාගෙන තියෙන ප්‍රතිකාර වර්ග මොනවද? පාන් වල තියෙන මොනවද? පිෂ්ඨය, අයඩින්. තල තෙල් කියලා කියන්නේ ලිපිඩ. මොනවද අපි ගන්න ලිපිඩ හඳුනගන්න? මොනවද? සෝඩා ත්‍රිප්‍රතිකාරක. බලන්න සියල්ල පැහැදිලිව මතක් වෙනවා. හරි. ඊළඟ එක B2 එම ප්‍රතිකාරක යෙදුන විට එම ආහාර වල දක්වන ලබන නිරීක්ෂණ මොනවාද? පාන් වල තද ධම්මෝ නිල්පැහැයක් ඇතිවීම. තල තෙල් වල මොනවාද? තැඹිලියෝ රතු පැහැයක් ඇතිවීම. තැඹිලියෝ රතු පැහැති ස්තරයක් ඇතිවීම. හරි. පහත දැක්වෙන රෝග සෑදීමට හේතු වන විටමින් වර්ග නම් කරන්න. බෙරිබෙරි රෝගය. විටමින් B. සර්කබී රෝගය. විටමින් C. ඇසෝබිටෝලප. විටමින් A. ඔස්ටියෝපොරෝසිස්. මොනවද විටමින්? osteoporosis vitamin කියන්නේ B vitamin even බලන්න හරි නාමය පාකරන ළමසති කරගෙන